යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් අපි අරන් එන්නේ අපි සමර් එකේ ගිහපු පොඩි ට්‍රිප් එකක් ගැන මේ රිඩෝ කැනල්. ඉතින් රිඩෝ කැනල් එකේදී මොකද උනේ සහ රිඩෝ කැනල් එක කියන්නේ මොකක්ද කියලා වැඩි විස්තර කේ අපිට කියයි. ඔව් ඉතින් මේක තියෙන්නේ ඔන්ටේරියෝ කින්ස්ටන් වල. එතකොට මෙතන විශේෂත්වය තමයි මෙතන කියන්නේ උඩ ඉඳන් පහළට ඇල ගලා බසිනවා. එතකොට දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් බෝට් වල එහෙම යන කට්ටිය ඉන්නවනේ ගොඩක්. එතකොට ඒගොල්ලොන්ට මේ උඩ සිට පහළට යන්න මෙතනින් මේ ලොක් එකෙන් කරලා දෙනවා. දැන් මේ වීඩියෝ එකේ පේන්නේ ඒ පාර හරවන එක. මේ ඒ බෝට් වලට යන්න පුළුවන් වෙන විදිහට. එතකොට මේකේ මේ ගේට්ස් ඔපරේට් වෙන්නේ මැනුවල්. ඒ කියන්නේ මිනිස්සු දෙන්නේ දෙපැත්තේ ඉඳන් කරකන්න ඕනේ. එතකොට තමයි ඒක ඔපරේට් වෙන්නේ. ඊට පස්සේ දැන් මේ පේන්නේ අර ඒ දැන් නැව ඒ ගේට් එක ඇතුළට ඇතුල් කරාට පස්සේ අනිත් පැත්තේ ලෙවල් එකට සමාන වෙනකම් වතුර බහිනවා. ඉතින් ওই විදිහට ස්ටෙප්ස් මම හිතන්නේ 5ක් වගේ තියෙනවා. ඉතින් දැන් ඒ අර අනිත් පැත්තේ ලෙවල් එකට සමාන වෙන්න වතුර අඩු වුණාට පස්සේ ඒගොල්ලෝ ගේට් එක අරිනවා. මුලින්ම වෙල් එකක් තියෙනවා. වෙල් එක තමයි අරින්නේ. ඒතකොට ඒකෙන් තමයි මේ ගලාගෙන යන වතුර තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ ඒතකොට මෙතන පම්ප් එකක් දාලා එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. තව දෙයක් තමයි දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ එන ලොකු බෝට්ටුව. ඉතින් ඒ වගේ උස බෝට්ටුවක් આવොත් තමයි අර ඒගොල්ලෝ පාර අරින්නේ. නැත්තම් පාර යටින් එන්න තරමේ පොඩි බෝට්ටුවක් આવොත් ඒගොල්ලෝ පාර අරින්නේ නැහැ කියලා තමයි අපිට කිව්වේ. දැන් මෙතෙන්දී ඔයගලන්ට පේනවා පල්ලෙහාම තියෙන ලෙවල් එක. ඉතින් ওই විදිහට දැන් මේ මෙතන දැන් ආවා. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ වෙල් එක අරිනවා. එතකොට ඒ වතුර මට්ටම අඩු වෙනවා අර යට මට්ටමටම. මොකද දැන් උඩේ එතකොට උඩ මට්ටමේ තියපු වෙල් එක ලොක් කරනවා. ඒ විදිහට තමයි පල්ලෙහාට යනකම් යන්නේ. ඉතින් දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේක තමයි අන්තිම ලොක් එක. ඉතින් එතනින් පස්සේ ඒගොල්ලෝ කැනල් එකේ අනිත් ලෙවල් එකට ළඟා වෙනවා. ඉතින් මේකට මේගොල්ලොන්ට මේ සීසන් පාස් එකක් තියෙනවා. නැත්තම් එන රයිඩ් එකට ඒගොල්ලෝ ගෙවන්න ඕනේ මෙතන තියෙන ඔෆිස් එකට සල්ලි. එතකොට මේක සමයක විතරයි ඔපරේට් වෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දැන් අර පල්ලෙහා තව බෝට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒ ඇවිල්ලා තියෙන්නේ
යට ලෙවල් එකේ ඉඳන් උඩ ලෙවල් එකට යන්න. ඉතින් දැන් මේ පල්ලෙහායින් ආපු එක්කනා එතකොට දැන් උඩින් බෝට්ටුවක් එනකන් ඉන්න උනා යාට උඩට යන්න. මොකද මේක දැන් ගලාගෙන වතුර පාරින්නේ හදලා තියෙන්නේ. එතකොට ඔක්කොම වතුර ටික යවන්න ඕනේ. එහෙම වුණොත් මෙයා උඩට ගන්න එක ලොක් එක්ක. ඉතින් මං හිතන්නේ ඒගොල්ලෝ දන්නවා ඇති බෝට්ටු එන වෙලාව. ඒගොල්ලන්ට මං හිතන්නේ මේ ඔෆිස් එකට දැනුම් දෙනවා කියලා කිව්වා ඒගොල්ලෝ බෝට්ටු වලින්. ඉතින් ওই විදිහට තමයි එතන ඔපරේෂන් එක වෙන්නේ. දැන් මේ අර පල්ලෙහා ඉඳන් බෝට්ටු උඩට එනවා. එතකොට කරන්නේ මුලින්ම වතුර ටික යවනවා. ඊට පස්සේ බෝට්ටු ඇතුළට අරගෙන ඒකේ වෙල් එක ලොක් කරපුවාම උඩ දැන් ගලාගෙන යන වතුර පාරෙන් අරක ආයෙ පිරෙනවා. ඔන්න ඔය පිරලා තියෙන. ඊට පස්සේ ඒ ගේට් එක අරිනවා. ගේට් එක ඇරලා මේ බෝට් එක ඇතුළට ගන්නවා. ඉතින් කැනඩාවේ දැකපු අලුත්ම දෙයක් නිසා අපිට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් හිතනවා ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.